සුබ දවසක් ඔයාලට. ඉතින් අද අපි කතා කරමු කෘමිනාශක, දිලීරනාශක, දියර පොහොර වර්ග ස්ප්‍රේ කරනකොට කීප දෙනෙක්ම අහලා තිබුණා මේවා එකට කලවම් කරලා යෙදුවට කමක් නැද්ද කියලා. ඉතින් මේක මෙහෙමයි. මේක විද්‍යාත්මක පැත්තක් ගැනම ලොකුවට දන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකව මම වගාවට මේවා ස්ප්‍රේ කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම දන්න විදිහට. ඉතින් තුඹ වගාවේදී නම් මම දියර පොහොර කෘමිනාශක එකට කලවම් කරලා යොදනවා. උදාහරණයක් විදිහට අපි මොස්පිලාන් වගේ ගහන වෙලාවක කොළ හැදෙන්න එහෙම නැත්නම් ගස් කොළ පාට වගේ වෙන්න අපි ග්‍රීන වගේ දියර පොහොර පාවිච්චි කරනවා. ඊට අමතරව K+ වගේ පොටෑසියම් බහුල දියර පොහොර වර්ග පාවිච්චි කරනකොට මම ওই දෙකම දියර පොහොර වර්ග දෙකක් තුනක් එක කෘමිනාශකයක් එක්ක එකතු කරලා එකට ස්ප්‍රේ කරනවා මම නම්. හරිද? එතකොට දිලීරනාශක සහ කෘමිනාශකත් වර්ග දෙකක් මම එකට මිශ්‍ර කරලා යොදනවා. උදාහරණයක් විදිහට පොලිකර් එක්ක සාමාන්‍යයෙන් මම වර්ටැකෝ මොස්පිලාන් වගේ වර්ග දෙකෙන් එකක්. ඒ කියන්නේ එක කෘමිනාශකයක් එක්ක එක දිලීරනාශකයක් යොදලා, ඒ කියන්නේ තෙල් වර්ග දෙකක් විතරයි යොදලා මම ස්ප්‍රේ කරනවා. හැබැයි කෘමිනාශක, දිලීරනාශක, දියර පොහොර වර්ග තුනම එකට එකතු කරලා යොදන්නේ නැහැ. හරිද? කොයිම වෙලාවකවත් දිලීරනාශක, දියර පොහොර, කෘමිනාශක වර්ග තුනම එකට යොදන්නේ නැහැ. ඉතින් ඒකට මම දන්න විදිහට හේතුව දැන් මේ ඔක්කොම පත්‍රමකින් ආකේට අවශෝෂණය කරගන්න දේවල් නේ. එතකොට අපි මේ වර්ග ගොඩක් එකට එකතු කරලා යදුවාම මේක විකෘතියක් හැදෙනවා. හරිද? දැන් එතකොට රසායනික වර්ග ගොඩක් තියෙනවා. එතකොට එකකවත් ගුණ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි මගේ නම් අදහස. මම මේ ගැන ලොකුවට දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් අපේ දැන ගැනීම සඳහාත් ඒ ගැන පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා හරි අපිට උදව් කරන්න. හරි? එතකොට අර වර්ග ගොඩක් කෘමිනාශක, දිලීරනාශක, දියර පොහොර මේ වර්ග ගොඩක් එකට එකතු කරලා යොදනකොට මේක එකවත් ගුණ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. එහෙනම් හැම වෙලාවකම දියර පොහොරයි කෘමිනාශකයි එකට යොදන්න පුළුවන්. දියර පොහොරයි දිලීරනාශකයි අපි එකට යොදන්නේ නැහැ. ඒ වගේම කෘමිනාශකයි දිලීරනාශකයි එකට යොදන්නත් පුළුවන්. හැබැයි මේ හැම එකක්ම යොදනකොට දියර පොහොර හැරුණාම දියර පොහොර අපිට වර්ග 3-4ක් වුණත් එකට ගහන්න පුළුවන් කෘමිනාශකයක් එකතු කරලා. හැබැයි කොයිම වෙලාවකවත් දිලීරනාශකත් එක්ක දියර පොහොර යොදන්නේ නැහැ. හරි? එකම දවසේ යදුවත් කමන්නේ අවස්ථා දෙකක වගේ. ඉතින් ගොඩක් වෙලාවට දවසක දෙකක පරතරයක් ඇතුව මේවා දාන්න පුළුවන් නම් අපිට මේ වගේ සක්‍රියතාවය එහෙම නැත්නම් ප්‍රයෝජන අපිට හොඳින් වගාවට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට ඒ දේ ගැන යම් පැහැදිලිකමක් ඇති වෙන්නේ නැති කියලා. ඉතින් සරලව මතක තියාගන්න ඕන කාරණාව තමයි කෘමිනාශක, දිලීරනාශක එකට යොදන්න පුළුවන්. ඒ වගේම කෘමිනාශක, දියර පොහොර එකට යොදන්න පුළුවන්. ඊට අමතරව කෘමිනාශක සහ දිලීර සහ දියර පොහොර වර්ග එකට යොදීමක් අපි සිද්ධ කරන්නේ නැහැ. ඉතින් වඩාත්ම හොඳ, හරි, මේ ඔක්කොටම වඩාත්ම හොඳ සහ සාර්ථකම විදිහ තමයි මේ වර්ග තුන වෙනම යොදන්න පුළුවන්. දිලීරනාශක වෙනම යොදන්න පුළුවන්. අවස්ථාවක අපි දවස බෙදාගෙන ගන්න, සතිය බෙදා ගන්නවා. සාමාන්‍යයෙන් අවශ්‍යතාවයට දිලීර නම් අපි අවශ්‍යතාවයන් ඇති වෙන්න කලින් ගහන්න ඕනේ. එතකොට කෘමිනාශක නම් වගාවට අවශ්‍යතාවය බලලා අපිට ගහන්න පුළුවන්. දියර පොහොර නම් අපි දවස් 4කට වගේ සැරයක් යොදනවා. එතකොට මේ වගේ ක්‍රියාකාරීත්වය උපරිමයෙන්ම වගාවට ගන්න නම් හොඳම විදිහ තමයි මේවා වෙනම යොදන්න. හරි? මේ වර්ග තුන වෙනම යොදන්න. ඉතින් ඒක තමයි මම කියන්නේ හොඳම විදිහ. නමුත් ඔයාලට අවශ්‍ය නම් මම අර කියපු විදිහට බෙදාගෙන ඔයාලට පුළුවන් කලවම් කරගෙන ස්ප්‍රේ කරන්න. හැබැයි මොනම අවස්ථාවකවත් ඔය වර්ග තුනම නම් යොදන්න එපා. මම හිතන්නේ ඒක තේරුමක් නැති වැඩක්, මහන්සිය සහ ඒවට යන වේදම අපරාධ කියලා තමයි මම කියන්නේ. ඉතින් මම හිතනවා ඒ ගැන ඔයාලට යම් අදහසක් එන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ අදහසක් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. සමහර විට මීට වඩා ගොඩක් එක්ස්පර්ට් දැනුමක් ඇති ඔයාලට. ඉතින් එහෙම ඉන්නවා නම් ඒගොල්ලොත් අපිට සපෝට් එකක් දෙන්න මේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න. ඉතින් සුබ දවසක් එහෙනම් අපි ඉස්සරහට තව දෙයකින් හමු වෙමු.